ජනප්‍රිය ව්‍යවහාරයෙන් කියනවා නම් වැවක් කියන්නේ හුදු වතුර ටැංකියක්. එහි ප්‍රධානම කාරණාව ලෙස වැහි කාලයේදී ලැබෙන වතුර එක්රැස් කර තබාගෙන ඉඩෝරකාරයට ප්‍රයෝජනයට ගැනීමට සැලැස්වීම සලකන්න පුළුවන්. ඒ වගේම වැව් මාළු ටිකක් අල්ලා ගැනීම වගේ අතිරේක වාසිද මෙහින් සැලසෙනවා කියලා මිනිස්සු කල්පනා කරනවා. වියලි කලාපයේ පිහිටා තියෙන කුඩා වැව් එල්ලංගා පද්ධතියක සෑම වැවකටම වතුර ලැබෙන්නේ වර්ෂා ජලයෙන්. මේ කෙලින්ම හස් දියෙන් වේවා ඉහත්තාවට වැටි ඉහස්තාවෙන් එන දිය සීරාවකින් වේවා. මේ ක්‍රම දෙකින් වැවේ වැව් ජල තලය නිර්මාණය වෙනවා. මේ හැම වැවකටම පැවරුණු ප්‍රධානම කාරණාවක් තියෙනවා. ඒ තමා තමන්ගේ යැපෙන්නන්ට අවශ්‍ය අවස්ථාවේදී නැවුම් පිරිසුදු දියවර නිකුත් කිරීම. අපේ පැරැන්නන් වැවක් නිර්මාණය කිරීමෙන් අනතුරුව මේ වැව ස්වභාධර්මයේම කොටසක් බවට පත් කරන්න උත්සාහ කරා. කාලයක් සමගම මේ වැව අභාවයට නොයමින් නැවුම් දියවර නිකුත් කළ හැකි ලෙස මේ වැව වටේ ශුද්‍ර ඉඩම් පරිහරණ අංග රාශියක් එකතු කරනු ලැබුවා. මේ සියලුම අංගවල ප්‍රධාන කාර්ය වන්නේ වැව් ඉහත්තාවලින් පැමිණෙන බැරලෝහ, විෂද්‍රව්‍ය, කියුල් ජලය, පස් අංශු, කාබනික අංශු වැනි දේ වැවට එන හා වැවෙන් නිකුත් කරන ජලයට වැටීමට නොදී පෙරන ලෙස ක්‍රියා කිරීමයි. මේ ශුද්‍ර ඉඩම් පරිහරණ අංග හේතුවෙන් වැව් එල්ලංගා පද්ධතිය අනාදිමත් කාලයක් නොනැසී පැවතුනායයි කියන්න පුළුවන්. වැවක් ආශ්‍රිතව දැකිය හැකි ප්‍රධාන ශුද්‍ර ඉඩම් පරිහරණ අංග 8ක් ලෙස ගස්කොම්මන, පෙරහන, ඉස්වැටිය, ගොඩවල, පට්ටකඩුව, යතුරුවල, පන්කොටුව, කිවුල්වැල හඳුනා ගන්න පුළුවන්. ගස්කොම්මන ගැන කියනවා නම් වැවේ වාන් මට්ටම හා පිටාර මට්ටම අතර පිහිටලා තියෙන ස්වභාවික ශාඛා ආවරණය මෙසේ හඳුන්වනවා. මේ ශාඛා ආවරණය වැවේ ජලය වාෂ්ප වීම වළක්වන සුළං බාධකයක් ලෙස ක්‍රියා කරනවා. කුඹුක්, තිඹිරි වගේ ශාඛ මෙහි දකින්න පුළුවන්. මේ වාගේ මුල් මාළුන් බෝවන ස්ථාන ලෙස ක්‍රියා කරනවා. වැව්ගම් පොබුදුව ව්‍යාපෘතිය මගින් ගස්ගොම්මන විනාශයට පත් වූ වැව්වල දේශීය ශාඛ මගින් නැවත වනවගා කරන්න ගස්කොම්මනේ අඩුපාඩු තියෙන වැව්වල ඒ තැන්වල වනපැල වගා කරන්න කටයුතු කරා. දෙවෙනි ඉඩම් පරිහරණ අංගය ලෙස පෙරහන ගන්න පුළුවන්. ගස්කොම්මන පාමුල පිහිටා තියෙන තනකොළ වැස්ම මේ නමින් හඳුන්වනවා. මේ මගින් නිහත්තාවේ ජලය සමග පැමිණෙන රොන් මඩ, කාබනික ද්‍රව්‍ය, බැරලෝහ වැනි දේ වැවට ඒමට නොදී පෙරහනක් ලෙස ක්‍රියා කරනවා. තුන්වෙනි ශුද්‍ර ඉඩම් පරිහරණ අංගය වන්නේ ඉස්වැටියයි. මෙය වැව දෙපැත්තේ මිනිසුන් විසින් නිර්මාණය කරනු ලැබූ පස්වැටි දෙකක්. එයින් අතීතයේ වැවේ දෙපැත්තේ වගා කරනු ලැබූ හේන් වලින් පැමිණෙන රොන් මඩ, කාබනික ද්‍රව්‍ය වලට බාධාවක් සැපෙව්වා. නමුත් අද දවසේ මුළු විහත්තාවම වාගේ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා බැවින් වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය මගින් මේ පස්වැටිය මුළු වැව වටේම දාන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඉහත්තාව පුරා සමෝච්ච රේඛා අනුව පාංශු වැටි දාන්නත් කටයුතු කරලා තියෙනවා. හතරවන ශුද්‍ර ඉඩම් පරිහරණ අංගය ලෙස ගොඩවල සලකන්න පුළුවන්. මෙය වැවට ඉහළින් මිනිසුන් විසින් නිදි කරන ලද පොකුණක්. මෙය වැවට ජලය ගලා එන ජල පහරවල් හරස් කරමින් නිදි කරනවා. වැවට ජලය ගලා එන ජල පහරවල් අනුව ගොඩවලවල් කීපයක් තියෙන්න පුළුවන්. මේ ගොඩවලේ ප්‍රමාණය තීරණය කරන්නේ
වැවට ගලා එන ජල ධාරාව අනුවයි. ජලය මෙහි පැය 8ක පමණ කාලයක් රැඳී සෙමින් වැවට ගලා යෑම සිද්ධ කරනවා. මෙහිදී මේ කාලය තුල රොන් මඩ, මැටි අංශු, කාබනික ද්‍රව්‍ය මේ ගොඩවල තුල තැන්පත් වෙනවා. ඒ වගේම වන සතුන්ගේ ජල අවශ්‍යතාවයත් මේ මගින් සපිරෙනවා. මේ මගින් වන සතුන් වැවට බැසීමෙන් වැවට සිද්ධ වෙන හානිද වැළකෙනවා. වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියෙන් වැව් ඉහත්තාවල ප්‍රජාව සමග එක් වෙලා ගොඩවලවල් සෑදීම සිද්ධ කරා. ඒ වගේම නවීන ක්‍රමයේ රොන් මඩ පෙරණයන්ද ස්ථාපනය කරනු ලැබුවා. පස්වෙනි ශුද්‍ර ඉඩම් පරිහරණ අංගය වන්නේ කට්ටකඩුවයි. මෙය වැව් බැම්මට පහළින් තියෙන බිම් තීරුව. මෙහි ප්‍රධාන කලාප 3ක් අඳුනා ගන්න පුළුවන්. වියලි කලාපය, තෙත් කලාපය සහ වගුරු බිම ලෙස. මේ වැව් බැම්මේ පාදම වගේ 3 ගුණයක් තියෙන්න ඕන කියලා අපේ පැරණන් කියනවා. මෙහි ප්‍රධාන කාර්ය වන්නේ වැවේ වතුරේ පවතින ලවණතාවය කට්ටකඩුව තුල ගබඩා කර තබා ගැනීමයි. කට්ටකඩුව තුල පිහිටා තිබෙන යතුරු වලේ සහ වගුරු භූමියේ වැවෙන කංකුම්, කොහිල, හබරල වැනි ශාක බැරලෝහ ඉතා ශීඝ්‍රයෙන් උරා ගන්නා බව විද්‍යාත්මක පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම පන් වලේ හැදෙන තුන්හිරියාපන්, ගල්ලැහැපන් මේ ආකාරයේම බැරලෝහ ලවණ ශීඝ්‍රයෙන් උරාගෙන මේ පරිසර පද්ධතියෙන් මේවා කාර්යක්ෂමව ඉවත් කරන බව දැන් අනාවරණය වෙලා තියෙනවා. කට්ටකඩුවේ තියෙන පංකොටුව ගැන කතා කරනවා නම් මේ නිසාම කට්ටකඩුවේ වැවෙන ශාක, පලා වර්ග ආහාරයට ගැනීමට අපේ පැරැන්නෝ තහංචි දාලා තිබුණා. ඒ වගේම මෙහි පිහිටලා තියෙන පන්කොටුවට බැරලෝහ වැනි විෂද්‍රව්‍ය එකතු වෙලා තියෙන නිසා අපේ පැරැන්නෝ ගැබ්බර කාන්තාවන්ට මෙයට බැසීම තහනම් කාර්යයක් ලෙස නම් කරලා තිබුණා. ජෛව විවිධත්වය ගැන සැලකීමේදී කට්ටකඩුවේ ජෛව විවිධත්වය ස්වභාවික වනාන්තරයකට වඩා වැඩි බව විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. ස්වභාවික වනාන්තරයක විශේෂ 77ක් වගේ හමු වෙනකොට මෙහි විශේෂ 144ක් පමණ හමු වෙලා තියෙනවා. මේ කුඩා බිම් තීරුවෙන් අවට ප්‍රජාවට සැලසෙන වාසි අප්‍රමාණයි. දර, ඖෂධ වගේ දේවල් සපයා ගන්නවා. මෙහි වැවෙන පන් වලින් විවිධ වර්ගයේ අත්කම් නිර්මාණය කර ගන්නවා. අටවෙනි ශුද්‍ර ඉඩම් පරිහරණ අංගය ලෙස කිවුල්වැල සලකන්න පුළුවන්. එල්ලංගා පද්ධතියේ එක වැවකින් තව වැවකට ජලය ගලාගෙන යමින් පවතින බව අපි දන්න කාරණයක්. ඒ වගේම කට්ටකඩුවට එකතු වෙන බැරලෝහ අඩංගු ජලය කිවුල්වැල හරහා ඊළඟ වැවේ ඉහත්තාවේ තිබෙන වගුරු බිමට මුදා හරින බව අපි දන්න කාරණයක්. මේ වැව් ඉහත්තාවේ තියෙන වගුරු බිමේ පන්, ඉකිරිය වගේ ශාක වැවිලා තියෙන නිසා මේ ජලයේ තවදුරටත් ඉතිරි වෙලා තියෙන ලවණ වර්ග බැරලෝහ මේ ශාක මගින් උරාගෙන ඊටාම පිරිසුදු ජලය පමණක් ඊළඟ වැවට මුදා හරිනවා. මේ සියලුම අංගෝපාංගවල වැදගත්කම අඳුනාගත් වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කරන එල්ලංගා පද්ධති 20ෙම පවතින කුඩා වැව් 325 පුරාම මේ ශුද්‍ර ඉඩම් පරිහරණ සැලසුම් ස්ථාපනය කිරීමේ නිරත වුණා. නිවැරදිව ප්‍රතිසංස්කරණය කරන ලද කුඩා වැවක මේ සියලුම ශුද්‍ර ඉඩම් පරිහරණ අංග ස්ථාපනය කිරීමෙන් මේ වැව තිරසාරව සබාදාමේ කොටසක් ලෙස පවත්වාගෙන යන්න පුළුවන් බව අපේ විශ්වාසයයි.